ගෙවී ගිය හෝරා කීපයේ ලෝකයේ වැඩිම අවධානයට ලක් වූ පුවත් සිරස්තල මොනවාද මේ ග්ලෝබල් ෆ්‍රන්ට් පේජ්. Trump cuts tariff on beef, coffee and other foods as inflation concern amount. උද්ධමනය පිළිබඳ කනස්සල්ල වැඩි වන විට ට්‍රම්ප් හරක්මස් කෝපිසා අනෙකුත් ආහාර සඳහා තීරුබදු අඩු කරයි යනුවෙන් රොයිට පුවත් වෙබ්බඩවිය වාර්තා කර සිටිනවා. ඉහළගිය සිල්ලර බඩු මිල නිසා පාරිභෝගිකයන් අතර පැවති දැඩි කනස්සල්ල හමුවේ ආහාර නිෂ්පාදන 200කට අධික ප්‍රමාණයක් මත පනවා තිබූ තීරුබදු ඉවත් කිරීමට ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කරා. ඒ ග්‍රහවෙන කෝපි හරක්මස් කෙසෙල් දොඩම් යුෂ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රසක් මේකට ඇතුළත්. මේ නව තීරුබදු ඉවත් කිරීම පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි. මේක ට්‍රම්ප්ගේ කලින් ස්ථාවර වෙනසක් කිරීමක්. ඔහු කලින් කිව්වේ තීරුබදු උද්ධමනයට හේතුවක් නොවන බවයි. නමුත් දැන් පිළිගන්නවා සමහර අවස්ථාවල මිල ගණන් ඉහළ යා හැකි බව. කෙසේ වෙතත් ඇමරිකාවේ ප්‍රායෝගිකව උද්ධමනයක් නොමැති බව ඔහු අවධාරණය කරා. වර්ජිනියා, නිව්ජර්සි සහ නිව්යෝක් නගරයේ පැවති මැතිවරණවලදී ඩෙමොක්‍රටික් පක්ෂයෙන් ජයග්‍රහණය කළේ ඉහළ ආහාර මිල ඇතුළු ජීවන වියදම් පිළිබඳව ඡන්දදායකයන්ගේ කනස්සල්ල ප්‍රධාන කරුණක් වූ නිසයි. ට්‍රම්ප් තවත් වැදගත් දෙයක් කිව්වා. ඒ තමයි ලබන වසරේදී තීරුබදු ආදායමෙන් අරමුදල් සපයන අඩුම සහ මධ්‍යම ආදායම් ලබන ඇමරිකානුවන්ට ඩොලර් 2000ක ගෙවීමක් ලබා දීමට කටයුතු කරන බව. තීරුබදු නිසා අපිට ලාභාංශයක් දෙන්න පුළුවන්. අපි දැන් ලාභාංශයක් දීලා ණයක් අඩු කරනවා. ඔහු පවසනවා. ට්‍රම්ප් පරිපාලනය ආජෙන්ටිනාව ඉක්වදෝරය ගෝතමාලව සහ එල් සැල්වඩෝරය සමඟ රාමුගත වෙළඳ කිවුම් සුසුම් ගණනාවක් ප්‍රකාශරපත් කළා. මේවා අවසන් වූ පසු ඇතැම ආහාර සහ අනෙකුත් ආනයන සඳහා වූ තීරුබදු ඉවත් කෙරෙනවා. වසර අවසන්වීමට පෙර තවත් ගිවිසුම් ඇතිකර ගැනීමට ඇමරිකානු නිලධාරීන් බලාපොරොත්තු වෙනවා. මේ ලැයිස්තුවට ඇමරිකානු පාරිභෝගිකයන් නිතරම මිලදී ගන්නා දොඩම්, බෙරි, ඇප්‍රිකෝට්, කොකෝවා, ආහාර නිෂ්පාදනයේදී භාවිතා කරන රසායන ද්‍රව්‍ය, පොහොර සහ පාන් වැනි ආයිතමයන් 200කට අධික ප්‍රමාණයක් ඇතුළත්. මේවයින් බොහොමයක් මිල පසුගිය වසරට වඩා දෙක ගුණයක් පමණ වැඩි වෙලා තිබුණා. ධවල මන්දිරය පැවසුවේ මෙම තීරණය දෙපාර්ශ්වයක වෙළඳ සම්බන්ධතා වඩාත් අන්‍යෝන්‍ය කොන්දේසි සුරක්ෂිත කිරීමේදී ජනාධිපතිවරයා ලබා ඇති සැලකිය යුතු ප්‍රතික්‍රියාවක් බවයි. Trump says he will take legal action against BBC over Panorama edit. Panorama සංස්කරණය සම්බන්ධයෙන් BBCයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ට්‍රම්ප් පවසයි. යනුවෙන් BBC පුවත් වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා. Russian increasingly targeting trainers attack on Ukrainian rail network. Incentivize යුක්‍රනයේ දුම්රිය ජාලයට එල්ල කරන ප්‍රහාර ත්‍රිත්වවීමත් සමගම රුසියාව වැඩියෙන් දුම්රිය ඉලක්ක කරගන්නමින් සිටි යනුවෙන් ද ගාඩියන් පුවත් වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.